අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේ අග්‍රාමාත්‍යතුමියත් එක්ක මේක බේර ගන්න පුළුවන්ද කියලා. පහුගිය වසර තමයි 20 25 වර්ෂ තමයි මේ අග්‍රාමාත්‍යතුමියේ අධ්‍යාපන උසස් අධ්‍යාපන ඇමතිතුමියේ විදියට අධ්‍යාපන ශාස්ත්‍රයට අබමල් රේණුක දෙයක් ක්‍රමදී අවුත්. අපේ ගෝසලයි කිව්වා 106ක් වැඩක් නැහැ 106ක තව පැත්තකින් තියන්නකෝ. ඒවා මේ සිස්ටම් හැදලා දියුණු රාජ්‍ය තුල වෙන්න ඕන දේවල් 106 නෙමෙයි. අඩුම ගානේ ජනාධිපතිතුමා දුන්න ප්‍රතිපාදන ටිකවත් ඉස්කෝල වලට වෙන් කරගන්න බැරි වුණා. ප්‍රතිපාදන ටික වෙන් කරවට මොකද කරේ මෙයා ආපු ගමම මෙයා පටන් ගත්තේ රැකියාව විදිහට උපාධාරීන් 40000ක්. ගුරු පුරාපාඩු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉංග්‍රීසි පුහුණු කරුවන්ගේ අවශ්‍යතාවය තියෙනවා. එකක්වත් පුරවන වෙනකොට මෙයා මොකද කරේ? ගෙනාවා අධ්‍යාපන ප්‍රසංස්කරණ. අපි කිව්වා නුවන් අයත් මට මතකයි කිව්වා අඩු මාසේ ළමයි හදන්න එපා. ඒ ළමයා විශේෂ අවශ්‍යතා තියෙන ළමයෙක් වෙන්න පුළුවන්. ඒ ළමයා ආබාධිත ළමයෙක් වෙන්න පුළුවන්. ඒ නිසා මේක කල් අරගෙන මේ ප්‍රසංස්කරණ කරන්න කියලා අපිට බැන්නා. අපිට කිව්වා බොරදියේ මාළු බානවා කොරහයි කිඹුල්ල දකින්නවා කියලා. ගෙනා ප්‍රසංස්කරණ මොකද මේ ප්‍රසංස්කරණ ගෙනාවේ? ගේනකොටම ඉතිහාසයයි කලාවයි ඩස්බින් එකට දාලා ගෙනාවේ. ගේනකොටම සભ્યත්වයටයි සංස්කෘතියටයි ගහලා ගෙනාවේ. මේ ප්‍රතිසංස්කරණ ගෙනාවෙම සભ્યත්වයට සංස්කෘතියට ඉතිහාසයට අපේ සදාචාරයට ගහන්න ගෙනාවේ. ළමයින්ගේ කාලපරි ගුරු පුරප්පාඩුවක් තියෙනවා නම් උපාධාරී 40000 කෙලී ඉන්නවනම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා 2020 උපාධාරී ගුරුවරු උපාධාරීන් 56000ක රැකිය එකපාර දීලා මේ ප්‍රශ්න විසඳුවා. දැන් 40000ක එකතු වෙලා තියෙනවා. ඒකෙන් ගුරුවරු 12000 බදව ගන්න ඇයි බැරි?